දැන් මේ රෝගය දැන් හඳුනා ගන්න එකම ප්‍රධානම හේතුව තමයි අවුරුදු 2කට වඩා ඔළුවේ හිස්සොරි තියෙනවා නම් අනිවාර්යෙන් මේ රෝගය යාට තියෙනවා. ඒක වෙනවා අනිවාර්යෙන්. සමහර එක හේතුවක් තියෙනවා ඔළුවේ නැහැ ඇඟේ තියෙනවා. හැබැයි කොහොම වුණා මේ රෝගේ එළියට එන්න අවම වශයෙන් අවුරුදු 2ක කාලයක් ගිහිල්ලා තියෙන්න ඕනේ. නමුත් ඒ සමහර පේෂන්ට්ලා මෙතනට ආවම කියනවා මේ මට හැදිලා මාස 3යි ඒ වගේ. 3යි නෙමෙයි ඇඟේ ඇතුළේ යට තිබිලා තියෙනවා අවුරුදු ගාණක්. ඊට පස්සේ තමයි කාලයත් එක්කලා මේක එළියට එන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ වැලමිට හරිය තියෙනවා නම් කන් වල තියෙනවා නම් පිට කොන්දේ තියෙනවා නම් ඇඟ කසනවා නම් සමහර අය හැබැයි කසන්නෙත් නැහැ. එතකොට අපි හිතනවා මේ කසනවා නම් පොතු කබර කියලා. සමහර දෙනා ඔළුවේ තිබ්බනම් විතරයි කියලා. හැබැයි විශේෂයෙන්ම අවුරුදු 2කට වඩා ඔළුවේ හිස්සොරි තිබුණා නම් අනිවාර්යෙන් පොතු කබර. එතකොට එන ස්ථාන තමයි මම දැන් කිව්වේ. ඒ කසන්නත් පුළුවන්, කසන්නේ නැති වෙන්නත් පුළුවන්. හැබැයි පොතු ගැලවෙනවා. සමහරට පොතු ගැලවෙන්නේ මේ තවත් එක එක ආකාර වලට එනවා. එයාගේ ශරීරේ වාත පිත්ත කප කියන තුනේ වෙනස් වීම අනුව.